පූජාවක සම්පූර්ණත්වය. අද දවසේ අපි කතා කරන කාරණාව පූජාවේ සම්පූර්ණත්වය කියන කොටස අපි බලන්න යන්නේ. රෝම 6:23 වෙනි පදයේ කියනවා පාපේ කුලිය නම් මරණයයි. නමුත් දෙවියන් වහන්සේගේ දීවනාව නම් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනයයි. පාපේ කුලිය නම් මරණයයි. නමුත් දෙවියන් වහන්සේගේ දීවනාව නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාලික ජීවනයයි. පාපේ කුලිය මරණය. අපි දන්නවා අපි යම් කිසි මොනවා හරි වැඩක් කරාම ඒකට වේතනයක් ගෙවනවා. එතකොට අපි පාපය කරොත් ඒකට ගෙවන වේතනය තමයි මරණය. එතකොට පාපය සම්බන්ධ වෙන්නේ සදාකාලික මරණය. මේ මරණය ඇවිල්ලා අපි පොළවේ මරණය නෙවෙයි සදාකාලික මරණය. එතකොට මේ මරණයට තමයි පාපය කියන දේ සම්බන්ධ වෙන්නේ. එතකොට මිනිස්සෙක් පාපය කරොත් පාපයට හසු වුණොත් පාපයට සම්බන්ධ පුද්ගලෙක් වුණොත් ඔහු සදාකාල මරණයට සම්බන්ධ වෙනවා. නමුත් එතකොට යේසුස් වහන්සේ එන්න ප්‍රථමයෙන් තිබුණේ මෙන්න මේ කාරණාව. එතකොට පාපේ කුලිය මරණය. බයිබලයේ රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදය කතා කරලා කියනවා සියලු දෙනාම පව් කරපු නිසා සියල්ලෝටම මරණය හිමිව තිබෙනවා කියලා. සියල්ලන්ටම මරණය හිමිව තිබෙනවා. මොකද සියල්ලන්ම පව් කරපු නිසා. එතකොට හැම මනුෂ්‍යෙක්ම පව්කාරයෙක්. එතකොට හැම මනුෂ්‍යෙක්ම මරණය කියන දේ උරුමව තිබෙනවා. එතකොට මේ මරණයෙන් ගැලවෙන්න අපි පාපයෙන් නිදහස් වෙන්න ඕනේ. පාපයෙන් නිදහස් වෙන්න නම් පූජාවක් එහෙම නැත්නම් මිලයක් අපි ගෙවන්න ඕනේ. අපි මිලයක් ගෙවන්න ඕනේ. එතකොට මේ මිලය අපිට මුදල් වලින් ගෙවන්න බෑ. ඒ මුදල් ඒකකයක් ඒ මිලයට වළංගු වන්නේ නැහැ. එහෙම අපි ගාව තියෙන කිසිම භෞතික භාණ්ඩයකින් මේ මිලය ගෙවන්න බෑ. එහෙම නැත්නම් අපි කොච්චර හොඳ වැඩ කරත් කොච්චර යහපත් දේවල් කරත් යහපත් මනුෂ්‍යයට උදව් කරමින් යහපත් ක්‍රියාවේ අපි යෙදුනත් අපිට බෑ මේ මිලය ගෙවන්න. එහෙනම් මේ මිලය ගෙවන්න පුළුවන් වෙන්නේ ඒ පාපය කියන දේ ආත්මික බැඳීමක් තිබෙන දෙයක්. එතකොට පාපය ආත්මික බැඳීමක් තියෙන නිසා ආත්මයෙන් මේ පාපය වෙන් කරන්නට අවශ්‍ය කරන්නේ ලේ පූජාවක්. එහෙම නැත්නම් ශුද්ධ වූ ලේ පූජාවක්. එතකොට ඒ නිසා තමයි අපි කතා කරා වගේ බොහෝ සත්වයන් පූජා කරේ. එතකොට නමුත් ශුද්ධ ලේ පූජාවක් අවශ්‍ය වෙනවා මේ පාපයෙන් මනුෂ්‍යයන්ව නිදහස් කරන්න. ඒ මනුෂ්‍යෙක්ට පාපය නිසා මරණය විඳිනවා. මොකද මරණය එහෙම නැත්නම් ලේ හලන්න වෙනවා මනුෂ්‍යයෙක්ට. හැබැයි මනුෂ්‍යයා ලේ හලන කාරණාව වෙනුවට මනුෂ්‍යයාට ලේ වගුරුවන වෙනුවට දෙවියන් වහන්සේම තමන්ගේ පුත්‍රයා වෙනත යේසුස් වහන්සේ ලෙස මේ පොළොවට පැමිණ උන්වහන්සේගේ රුධිරය උන්වහන්සේ වගුරුවුවා. උන්වහන්සේගේ නිකන් ලේ වලින් ශුද්ධ වූ ලේ වලින් උන්වහන්සේ අපව මිලදී ගත්ත කියලා. එතකොට ඇයි එහෙම කියන්නේ? අපි හිටියේ පෞකාරයන්ව. අපි හිටියේ පාපයට සම්බන්ධ වෙලා. මොකද අපි පුද්ගලික විදිහට සමහර විට පාපේ නකලත් අපි පරම්පරාවක් විදිහට පාපය අපිට ගලාගෙන යනවා. මොකද පාපය එන්නේ ආත්මික බැඳීමක් එක්ක. ආත්මය තුලින් පාපය එන්නේ. අපි භෞතිකව පාපය කරාට පාපේ සම්බන්ධ වෙන්නේ ආත්මයට. එතකොට මේක ආත්මික දෙයක් නිසා ලේ පූජාවක්ම අවශ්‍ය වෙනවා මේ සම්බන්ධය කඩන්න. මේ සම්බන්ධයෙන් ඔබවත් මාවත් නිදහස් කරන්න. ඒක තමයි උන්වහන්සේගේ ලය. ඒක මේ පොළොවට සම්බන්ධ ලයක් නෙවෙයි. ඒ ලය ශුද්ධ වූ ලය. ඒක ස්වර්ගික ලයක්. ඒක නිකලල් ලයක්. ඒ ලේ පූජා කරේ උන්වහන්සේ ඔබවත් මාවත් මේ පොළොවේ තිබෙන පාපේ බැඳීමෙන් පාරම්පරික පාපේ බැඳීමෙන් ශාපේ බැඳීමෙන් හැම ඒ කර්මයේ බැඳීමෙන් ඔබවත් මාවත් නිදහස් කරන පිණිස. එනිසා උන්වහන්සේගේ පූජාව පිළිගන්න ඕනම කෙනෙක්ට උන්වහන්සේගේ ජීවනය අයිතිව තිබෙනවා. ඉතින් මේ පදේම කතා කරේ මොකද්ද? උන්වහන්සේ කියනවා පාපේ කුලිය මරණය. හැබැයි දෙවියන් වහන්සේගේ දීවනාව නම් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනයයි. එහෙනම් මෙච්චර කල් පොළොවේ තිබුණ යේසුස් වහන්සේ එන දවස් දක්වා පොළොවේ තිබුණේ පාපයට කුලිය මරණය විතරයි. එතකොට ඉතින් එහාට බලාපොරොත්තුවක් මිනිස්සුන්ට තිබුණේ නැහැ. මිනිස්සු උත්සාහ කරා මරණයෙන් සදාකාලික මරණයෙන් ගැලවෙන්න. හැබැයි ඒකට මාර්ගයක් තිබුණේ නැහැ. හැබැයි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කියනවා මාර්ගයත් ජීවනයත් සත්‍යයත් මමයි කියලා. උන්වහන්සේ මේ පොළොවට ආවේ ඒ මාර්ගය සාධන පිණිස. ඒ ජීවනයේ මාර්ගය සාධන පිණිස. එනිසා උන්වහන්සේ තුල දීමනාව ජීවනය. එහෙනම් දැන් අපිට දෙවියන් වහන්සේ තුල ගැලවෙන මනුෂ්‍යයාට පාපේ මනුෂ්‍යයාට විනාශය මරණය දිනනවා වගේම උන්වහන්සේගේ පූජාව තුළින් ගැලවෙන මනුෂ්‍යයාට සදාකාල ජීවනය කියන
දොරටුව විවර වෙලා තිබෙනවා. එහෙම නැත්නම් ස්වර්ග රාජ්‍ය විවෘත වෙලා තිබෙනවා. ඒ නිසා මම කැමති මේ ජීවනය ලබන්න කිසිම බාධාවක් නැහැ. මොකද යේසුස් වහන්සේම කියනවා උන්වහන්සේ මේ පොළොවට ආවේ කිසිම මේ පොළොවේ තියෙන න්‍යායක් වෙනස් කරන්නවත්, මේ න්‍යායක් මේ මකා දමන්නවත්, මේ න්‍යායක් ඉවත් කරන්නවත් නෙවෙයි. උන්වහන්සේ මේ පොළොවට ආවේ මනුෂ්‍යයන්ව සම්පූර්ණ කරන පිණිස, මනුෂ්‍යයන්ගේ ජීවිතය සම්පූර්ණ කරන පිණිස. ඒ නිසා මේක ජාතියකට හෝ ආගමකට සීමා වුණු දෙයක් නෙවෙයි. ඒ නිසා මේක සියලු මනුෂ්‍යයන්ට අයිති දෙයක්. උන්වහන්සේ ආවේ ආගමක් වෙයි කරන්න නෙවෙයි. උන්වහන්සේ ආවේ මනුෂ්‍යයන්ව සම්පූර්ණ කරන පිණිස. ඒ නිසායි මම කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවනය තිබෙනවා. ඔබ උන්වහන්සේගේ පූජාව පිළිගන්නවා නම්, ඔබ යේසුස් වහන්සේ ඔබ ගැලවුම් කරුවා ලෙස ඔබ පිළිගන්නවා නම්, උන්වහන්සේ ස්වාමීන් වහන්සේ බව ඔබ කෙනෙක් ප්‍රකාශ කරනවා නම්, ඔබගේ සිතින් උන්වහන්සේ වදහනවා නම්, උන්වහන්සේගේ ගැලවීම ඔබට මටත් ලැබෙන්න යනවා. right? හැබැයි මෙහෙම දෙයක් තිබෙනවා. right? මේක තමයි දෙවෙනි කාරණාව. පළවෙනි දේ තමයි මම කතා කරේ උන්වහන්සේගේ පූජාවේ සම්පූර්ණත්වය ගැන. දෙවෙනි දේ තමයි අපි උන්වහන්සේව පිළිගත්තා කියන දේ තුල පමණක් අපිට ගැලවීම ලැබෙන්නේ නැහැ. මම උදාහරණයක් ගන්නම්. එක්තරා මිනිහෙක් ඉන්නවා සාකේවුස් කියලා. ඒ සාකේවුස් කියන මිනිහයා මිටි පුද්ගලෙක්, ඔහු සුංගම් අය කරන පුද්ගලෙක්. ඔහු බදු අය කරන්නේ. right? ලෝක පොතේ ඔහු ගැන ඔහුගේ කතාව තිබෙනවා. ඉතින් මේ මිනිහයාට දවසක් ඔහු දැනගන්නවා ඔහු සිටින ප්‍රදේශය අසනේ යේසුස් වහන්සේ යනවා කියලා. එතකොට මොකද කරන්නේ මේ මිනිහයා දුවලා ගිහලා යේසුස් වහන්සේ බලන්න උත්සාහ කරනවා. හැබැයි මෙයා කොටයි, අනිත් එක මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ නිසා මේ මිනිහයාට බැරි වෙනවා යේසුස් වහන්සේ දැක ගන්න. ඉතින් මේ මිනිහයා නිකන් හිටියේ නෑ. මේ මිනිහයා එක්තර තිබුණු අත්තික ගහකට නැගලා මේ යේසුස් වහන්සේව දකින්න සූදානම් වෙනවා. එතකොට යේසුස් වහන්සේව දකිනවා. යේසුස් වහන්සේත් මේ මිනිහයාව දකිනවා. යේසුස් වහන්සේ දැක්ක මේ මිනිහයාගේ තියෙන උනන්දුව. ඉතින් මේත් එක්ක යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා කතා කරනවා සාකේවුස් මම අද නුඹේ ගෙදර කෑම කන්න එනවා කියලා. සාකේවුස් හිතා ගන්න බැරි වුණා. සාකේවුස් ඒක හිතුවේ නැහැ. සාකේවුස් ගහට නැගී යේසුස් වහන්සේ දකින්න විතරයි. හැබැයි යේසුස් වහන්සේ තීරණය කරනවා සාකේවුස්ගේ ගෙදර කෑම කන්න. එහෙම නැත්නම් ගෙදරට එන්න යේසුස් වහන්සේ තීරණය කරනවා. එතකොට සාකේවුස් මොකද කරන්නේ? සාකේවුස් මෙතෙන්දී යේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සාකේවුස් යේසුස් වහන්සේ පිළිගන්නවා. අපි දහනවා කෑම කන්න යනවා කියලා කියන්නේ එතන තියෙන සහභාගීත්වය. යේසුස් වහන්සේගේ යක්ෂාත්මය දුරු කරන්නට නෙවෙයි, යේසුස් වහන්සේගේ රෝගීෙක් සුව කරන්නට නෙවෙයි, යේසුස් වහන්සේගේ යාඥාවක් කරන්නට නෙවෙයි, යේසුස් වහන්සේගේ කෑම කන්නට. ඒ කියන්නේ සහභාගීකම් දරන්නට. මේ සහභාගීකම් දරනවා කියන්නේ ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ සහභාගීකමක් අපි දරනවා කියන්නේ එතන සාකච්ඡා වෙනවා, එතන කතා බහ කරනවා, එතන ජීවිතය ගැන දැනගන්නවා, කෙනෙක්නා හඳුනා ගන්නවා. මේක තමයි සහභාගීත්වය කියලා කියන්නේ, හඳුනා ගැනීම. එතකොට මේ සහභාගීත්වයේ මේසයකට තමයි යේසුස් වහන්සේ මේ සාකේවුස්ගේ ගෙදරට එන්නේ. එතනදී පරිසරවල එතන හිටපු අනෙක් මනුෂ්‍යයන් කිව්වා ඇයි මේ මනුෂ්‍යයාගේ ගෙදර මේ පව්කාර මනුෂ්‍යයාගේ ගෙදර කෑම කන්න යන යේසුස් වහන්සේ. මොකද මිනිස්සු ඒ මනුෂ්‍යව හඳුන්වා තිබෙන පව්කාර මනුෂ්‍යෙක් විදිහට. මොකද ඔහු සුංගම කරපු එහෙම නැත්නම් බදු අය කරපු මනුෂ්‍යෙක්, ටැක්ස් ගහපු මනුෂ්‍යෙක්. ඒතකොට මිනිස්සු ඒ සාකේවුස්ට ගොඩක් වෛර කළා. ගොඩක් පිළිකුල් කළා. ගොඩක් ප්‍රතික්ෂේප කරපු චරිතයක්. හැබැයි යේසුස් වහන්සේ තීරණය කරනවා එදා සාකේවුස්ගේ ගෙදරට යන්න. ඒ පිළිකුල් කරපු චරිතය ගාවට යන්න යේසුස් වහන්සේ තීරණය කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? යේසුස් වහන්සේ යනවා. සාකේවුස් ඒ ගෙදරට ගියාට පස්සේ යේසුස් වහන්සේත් එක්ක කෑම ගත්තට පස්සේ සාකේවුස් තීරණය කරනවා ඔහු අයිතු ලෙස ගත්ත දේවල් නැවත ඒ දුගී මනුෂ්‍යයන්ට බෙදලා දෙන්න. ඔහු දුගී අයට ඔහු ළඟ තිබුණු දේවල් බෙදලා දෙන්න ඔහු තීරණය කරනවා. ඔහුගේ ජීවිතයේ තිබුණු ඔහුගේ අතීතය, ඔහු අයිතු ලෙස ගත්ත හැම දෙයක්ම ඔහු බෙදලා දෙන්න ඔහු තීරණය කරනවා. එතකොට මේ තමයි ඔහුගේ ජීවිතය. ඒතෙක් ඔහු ගත කරපු ජීවිතය තමයි ඔහු අයිතු ලෙස මනුෂ්‍යයන්ගේ ගත්තා. හැබැයි ඔහු එතනදී තීරණය කරනවා මම මේකෙන් නිදහස් වෙනවා. මම මේක මම නැවත මනුෂ්‍යයන්ට බෙදලා දෙනවා. යේසුස් වහන්සේ එතනදී කියනවා සාකේවුස් නුඹේ නිවසට ගැලවීම පැමිණුණා කියලා. ගැලවීම කියන දේ එන්නේ ඔබ යේසුස් වහන්සේව පිළිගත්ත මොහොතේ නෙවෙයි. ඔබගේ පාපය කියලා දීලා, ඔබගේ අතීතය කියලා දීලා, ඔබේ ජීවිතය කියලා දීලා, යේසුස් වහන්සේට කියලා දීලා, ඔබේ ජීවිතේ නිදහස් වෙන මොහොතේදී. හොඳට මතක තියාගන්න. ගැලවීම කියන දේ ලැබෙන්නේ ඔබේ පාපය දෙවියන් වහන්සේට කියලා දීලා, ඔබේ අතීතයෙන්, ඔබේ පාපයෙන්, ඔබේ කරපු වැරදි දේ වලින්, ඔබගේ පරණ ජීවිතයෙන් ඔබ නිදහස් වුණාම තමයි ඔබට ගැලවීම කියන දේ උරුම වෙන්නේ.
ඒක අද ගොඩක් හිතනුවන් බෞද්ධිස්ම වෙනවා. අද ගොඩක් හිතනුවන් යේසුස් වහන්සේ පිළිගන්නවා. හැබැයි පරණ ජීවිතය ඒගොල්ලෝ අතහරින්නේ නැහැ. පරණ ජීවිතය ඒගොල්ලෝ පවත්වාගෙන යනවා. නමුත් පරණ ජීවිතය ඔබ ඉවත් කරන්න ඕනේ. ඔබ පරණ පුරුදු වලින් ඉවත් වෙන්න ඕනේ. අබ්බැහිකම් වලින් ඔබ ඉවත් වෙන්න ඕනේ. ඔබට අතහරින්න බැරි දේවල් වලින් ඔබ අයින් වෙන්න අවශ්‍යයි. ඔබට බාධාවක් වෙන දේවල්, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගමන් කරන්න බාධාවක් වෙන පාපයෙන් ඔබ ඉවත් වෙන්න ඕනේ. ඔබ බොරු කියන කෙනෙක් නම් ඔබ බොරුවෙන් ඉවත් වෙන්න ඕනේ. ඔබ මනුෂ්‍යයන්ට විරුද්ධව කතා කරන කෙනෙක් නම් ඒ දෙයින් නිදහස් වෙන්න ඕනේ. ඔබ කේලම් කියන කෙනෙක් නම්, ඔබ පරිගාණ සිතුවිලි තිබෙන කෙනෙක් නම්, ඔබ නපුරුකම් කරන කෙනෙක් නම්, ඔබ වෛර කරන කෙනෙක් නම්, ඔබ උඩුකු කෙනෙක් නම්, ඔබ කොතන සිටින්නේ? ඔබගේ පරණ ජීවිත රටාවෙන් ඔබ නිදහස් වෙන්න සූදානම් නම් දෙවියන් වහන්සේ සූදානම් ඔබව ගලවන්න. දෙවියන් වහන්සේ සූදානම් ඔබට අලුත් ජීවිතයක් දෙන්න. එක යහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ මෙහෙම කියනවා, අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්නත් සියලු අධර්මිෂ්ඨකමින් අපව පවිත්‍ර කරන්නත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපගේ පව් කියා දෙමු නම් අපව ගලවන්න, අපව පවිත්‍ර කරන්න, අපව ධර්මිෂ්ඨ කරන්න දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. උන්වහන්සේ කිව්ව දේ උන්වහන්සේ කරනවා. හැබැයි අපේ විය යුතු දේ අපි කරන්න ඕනේ. මොකද්ද? අපේ පරණ ජීවිත රටාව උන්වහන්සේ ඉදිරියේ අපි නතර කරලා, අපි ඉවත් කරලා, අපි අලුත් මිනිසෙක් වෙන්න අවශ්‍යයි. අපි අලුත් මැවිල්ලක් වෙන්න අවශ්‍යයි. අලුත් ජීවිතයක් වෙන්න අවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේ තුළ අලුත් සිතුවිලි, අලුත් හැඟීම්, අලුත් බලාපොරොත්තු, අලුත් අරමුණු, අලුත් ආකල්ප අපේ ජීවිතවල වර්ධනය වෙන්න ඕනේ. මේක නැත්තම් අපි අලුත් වෙන්නේ නැත්තම්, අපි වෙනස් වෙන්නේ නැත්තම්, අපේ ජීවිත රටාව පරණ විදිහම යනවා නම් අපිට ගැළවීම අයිති වෙන්නේ නැහැ. අපි නාමික කිතුණුවෙක් වෙනවා විතරයි. අපි නාමික කිතුණුවෙක් වෙනවා විතරයි. අපිට ගැළවීම අයිති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට ස්වර්ගය අයිති වෙන්නේ නැහැ. අපේ පාපයෙන් අපි නිදහස් වෙන්නේ නැහැ. අපි නාමික කිතුණුවෙක් වෙනවා විතරයි. නමුත් මම ඔබට අද ආරාධනා කරනවා, ඔබගේ පරණ ජීවිතය ඔබ නිමා කරන්න. ඔබව වට්ටපු, ඔබව කසල ගොඩක් කරපු, ඔබ කුණු ගොඩක් කරපු, ඔබ පාපයට ඇදලා දාපු හැම සිතුවිල්ලකින් ඔබ නිදහස් වෙන්න. ඔබ අද ඔබගේ සිතට ඔබ තීරණය කර ගන්නවා නම්, ඔබගේ අතුලාන්තයට ඔබ තීරණය ගන්නවා නම්, ඔබේ පරණ ජීවිතවලට ඔබ කරපු වැරදි දේවලින් නිදහස් වෙලා මම යේසුස් වහන්සේ අනුව ගමන් කරනවා, මම යේසුස් වහන්සේ තුල මම විවෘත වෙනවා, මම යේසුස් වහන්සේ තුල අලුත් මැවිල්ලක්, අලුත් ජීවිතයක් බවට පරිවර්තනය වෙනවා කියලා ඔබ අද ඔබගේ සිතින් ඔබ තීරණය කරනවා නම් දෙවියන් වහන්සේ සූදානම්. උන්වහන්සේ ඔබගේ ජීවිතය සියලු පාපයෙන් හා ශාපයෙන්, සියලු කරුමයෙන් ඔබ නිදහස් කරන්න. සියලු දෙනාට ජේසුස් පිටයි මේ පාස්කුව ඔබට අලුත් ආරම්භයක් කරගන්න. God bless you.